දරා පූජා කරපු කැවුම් ටිකක් මේ බඩගින්නේ ඇවිල්ලා මට තිබ්බේ කැයි දුන්නේ කියලා අර පසේ බුදුරජාණන් වහන්සේගේ පහතරෙන් අරන් මේ බලන්නකො බෝධිසත්වරුන්ට සංසාරේ වෙන දේවල් අපිට මොනවා වෙයිද මේ සංසාරේ යද්දී ඒ කර්ම බලයේ ඈ පැතුවා උඹ වාගේ කික්නම් මට එපා ඒ වුණාට පින්වතුනි පසේ බුදු කෙනෙක් ළඟ පතන දේ සම්බුදු කෙනෙක් ළඟ පතපු කර්මෙන් යට යනවා. ඈ පසේ බුදුරජාණන් වහන්සේ ළඟ පැතුවා මට උපේ එපා කියලා. ඒක ආව එක ජීවිතයකට. කුස රජුගේ මෝන කැවුමක් වගේ. පබාවති විවාහ කරලා ගෙනාවා. මල්ලිගේ රූපේ පෙන්නලා තමයි ගෙනාවේ. මල්ලි ලස්සනයි. ටිකක් මෝඩයි. ඉකෙනේ ලස්සනයි ටිකක් මෝඩ වෙන්න පුළුවන්. ඊට පස්සේ අයියාගේ මෝන කැවුම වගේ. හැබැයි නෝනක්කාරයි කුස රජු. ඊට රාත්‍රියේ සිරියහන් ගබඩාවට කුස රජු වෙනවා. උදේ වෙන්න කලින් කාමරෙන් යනවා. කුස රජුට ආසයි පබාවතිගේ මෝන දවල් කාලේ දකින්න. අම්මට කිව්වා අම්මේ මට මෙයාගේ මෝන නම් බලන්න. ඊට පස්සේ කොහොමද බං කරන්නේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මේ එහෙනම් ඇත්තු ඉන්න පැත්තට ගෙන්නගෙන උඹ මේ පැත්තේ හිටපන් කිව්වා. දැන් කුස රජුරෝ ඇත් ගාලේ ඉන්නවා. දැන් අර පබාවති ඇත් ගාල පැත්තෙන් යනකොට අනිත් පැත්ත බලාගෙන යන්නේ. හොඳට මූණ බලන්න ඕන ගමන් ඇත් බෙට් එකකින් ගැව්වා. පිටිපස්ස බලච්ච විතරක් කියලා. යසෝදරා කියන ස්වාමීනි මං ඉද එහෙම කිව්වෙත් දන්නේ නැතුව. ඔබ මගේ ස්වාමියා කියලා දන්නේ නැතුව මට කියුනේ කිව්වා. මට සමාව දෙන්න කිව්වා. ඊට පස්සේ කියනවා ඊළඟට ඔය අස්සාලෙත් ගියා. ඊළඟට පොකුණක් අස්සේ කෙනම් පොකුණට ගෙන්නන්නේ නම් ඔබ පොකුණ ළඟ හිටපන්කෝ අම්මා. දැන් පොකුණේ කොලයක් අස්සේ ඉන්නවා. ඇත්තටම බලන්න කෙල්ලෙක්ගේ මෝනක් බලන්න බෝධිසත්වයෙ ඉඳපු දුක. පුදුම ආදර කතාවක් මේ කුස ජාතකේ. ඊට පස්සේ දැන් අම්මා කිව්වා ඔබ කලබල කරන්න එපා පොඩ්ඩක් බලාපන්. කුස රජුන් ඉවසුමක් නෑ. වර පබාවති මලක් කඩන්න හදනකොට මේ අර නෙළුම් කොලේ අනිත් පැත්ත දාලා ඔළුව දැම්ම උඩට. අර කෙල්ල බය වුණා. හරි බයයි. බය වුණා. නොදකින් යකෙක් කියලා තමයි කෑ ගහගෙන දිව්වේ.